සාමාන්‍යයෙන් අපි පොඩ්කාස්ට් වලට ඉන්ට්‍රොඩක්ෂන් එක. හැබැයි මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕනි කියලා හිතනවා. මේක අපි කතා කරන්නේ රාණි කියන චිත්‍රපටය පිළිබඳව සහ ඒකෙන් ඇත්තටම මනෝරාණි සරවණ මුත්තු කියන චරිතයට සාධාරණයක් ඉෂ්ට වුණාද නැද්ද කියන එක. මේකට අපි සම්පත්දායකයෙක් වශයෙන් සහභාගී වෙන චන්ද්‍ර පීරිස්. ඔහු රිචඩ් සොයිසාගේ පාසල් කාලේ මිත්‍රෙක්. විතරම මේ ගෙදර දොරේ ඇවිල්ලා මිනිස්සුන්ව පෞද්ගලිකව ආශ්‍රය කරපු කෙනෙක්. ඉතින් අපි හිතනවා යාගේ අපි දහලා දැනගමු මේ ජීවිත කතාවල් පිළිබඳ දුක් සුතන් රසමුතන් ගැන. අපි මේක ගැන තවදුරටත් කතා කරමු. මම මේක යෝජනා කරනවා මේ ෆිල්ම් එක බලමු නොබලමු හැමෝටම බලලා කතා කරලා ෆිල්ම් එකක් බලලා තවදුරටත් කතා කරමු කියලා. සෙට් එක. Itin, you had to research a role. If Swarnamalava Rachi wanted to do this role for the last 6 or 8 years, she could have researched it for 6 or 8 years. එක dispensary ගහම මම මගේ ඇස් වලින් දැකලා තියෙනවා 30 දෙනෙක් විතර ඉන්නවා queue එකේ ඇතුළට යන්න. ඔය ඇතුළත මෙයා සිගරට් බොන්න වෙලා තියෙනවා. ඒත් මේ දෙනාගේ නම දැම්මහම ඒගොල්ලන්ගේ characteristics ඒගොල්ලන්ගේ ඇත්ත කියන්න ඕනනේ. බොරුවක් හදලා බලක් නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. අපිට මුලින්ම නිකන් අනුද අපිට මේ දැන් අපේ දැන් ඔඩියන්ස් එක ඇත්තටම අපි පවා එකනේ දැන් මමන සන්ති වඳුරගත්තේ මේ ෆේස්බුක් පෝස්ට් එක දැකලා එකන්නේ ඒක කිව්වම ලයික් අපි මුලින්ම මේ රාණි ෆිල්ම් එක බලන්න එක්සයිට් වෙලා හිටියේ මේක අශෝකාන්තගම කරන ෆිල්ම් එකක් එහෙම කියලා මේ interested in watching it basically හැබැයි ඉතින් ඔයාගේ පෝස්ට් එක කිව්වන් පස්සේ තේරුම් ගත්තා අපි කතා වුණේ ප්‍රේමදාසට දුවන්ට දෙයි එහෙම කියලා කතා අපි ඉඳන් හිටියේ එහෙමයි මම හිටියේ එහෙම ස්වර්ණ නිසා ස්වර්ණට මම ෆෑන් ඒක නිසා මේ මට ඒකයි බලන්න ආසිතුනේ ඊට පස්සේ ඉතින් ඔයාගේ පෝස්ට් එක කිව්වම ඊට පස්සේ මම දැක්කා මාරියා රියල් මේද පෝස්ට් එක ෂෙයා කරලා තිබ්බා ඊට පස්සේ මම හිතන්නේ අජිතා ගාමිණී අලුත් ආටිකල් එකක් තිබ්බා ඊට පස්සේ අර මම ඔයාට ෆෝවර්ඩ් කර ආටිකල්ස් එක මේ ජනක බියන්වලගේ ආටිකල් එකයි දන්නේද දැන් තව එළියට එනවා පොඩ්ඩ ඒත් මේ ගාමිණී අක්මිමනගේ ආටිකල් එකේ යා වැඩි කියලා තියෙන්නේ මේ ෆිල්ම් එක ගැන තරහ ගිහිලා තියෙන්නේ ඉංග්ලිෂ් ස්පීකින් ඔඩියන්ස් එක කියලා. ඉතින් එයා කියන්නේ මේ ඒ ඩිවිෂන් එකක් තියෙනවායි කියලා. මේ ඒක ඇත්තක් තියෙනවා. මොකද අපි ඒ කාලේ රිචඩ් එක්ක සම්බන්ධයක් තිබ්බේ මනෝරාණි එක්ක සම්බන්ධයක් තිබ්බේ අපි එක එක්කෙනාට කතා කරේ ඉංග්‍රීසියෙන්. අපි ඉස්කෝලේ ගියේ සිංහලෙන් වුණාට එක එක්කෙනාට කතා කරේ ඉංග්‍රීසියෙන්. ඉතින් ඒකින්දා මේ ඒ ප්‍රශ්නෙත් අහලා තියෙනවා. ඒකනේ මම ආටිකල් එකේම දැම්මේ මම එක සෙන්ටන්ස් එකක් දැම්මා මේ මනෝරාණිගේ කැරක්ටරිස්ටික් එක මේ බිස්කි බොන මේ සිගරට් බොන ඉංග්ලිෂ් ස්පීකින් ලේඩි කෙනෙක් කියලා දාන්නේ ඒ කාලේ ඒ මේ ඩිවිෂන් එකක් තියෙනවද කියලා. කොළඹ ඉන්න අය අතරයි අර මේ JVP එකට අහු වෙලා තියෙන සවුත් එකේ ඉන්න අයයි නෝර්ත් එකේ ඉන්න අයයි ඒගොල්ලන්ට මේ ප්‍රිවිලේජ් එක නැති හින්දා. ඒ ප්‍රිවිලේජ් එක පෙන්වන්නද කියලා මම අහන්නේ ඒ විස්කි සිගරට්ටුයි කාර් ලෝන් එකයි අරවයි මේවයි තියෙන එක මේකට ඉන්වෝල්ව් කරලා තියෙන කියලා ඒකත් ඒ ෆිල්ම් එකේ කොටසක් ඇටියට මට හිතෙනවා. මොකද මේ ඩොක්ටර් සරණමුතු එයා ගැනම කිව්වා මම ඉංග්‍රීසියෙන් කතා කරනවා මට මේ කනෙක්ෂන්ස් තියෙන හින්දා විතරයි මට මේ mothers of the disappeared වෙනුවෙන් රෙප්‍රසෙන්ටේටිව් කෙන්න වුණේ මොකද අනිත් ඔය මාහෝ අනුරාධපුර බැටික්ලෝ පැත්තින් අයන්ට ඒ වොයිස් එක නැහැ ඒ කනෙක්ෂන්ස් නැති ඉතින් ඔය ෆිල්ම් එකේ ගොඩක් ලෙවල්ස් තියෙනවා අපි ඉන්වෙස්ටිගේට් කරොත් ඒත් මට මේකේ අප්සෙට් ගැහුවේ මේ කැරක්ටරිස්ටික් එක ගැන. දැන් ඕගොල්ලන් මේ ගිය සුබානේ තිබ්බ ඔස්කාර්ස් බලන්න ඇති. අර සිලියන් මර්ෆිගේ ස්පීච් එක ඇහුණාද?
එයා ඇතුළට ආව හැටිය ෆස්ට් ලයින් එක. The actor is a detective who researches a role and selects what is necessary and discards what is not. Hmm. You think you have to Okay. research a role. If Swarnamalava Rachi wanted to do this role for the last 6 or 8 years, she could have researched it for 6 or 8 years. ඔව්. මං දැක්ක එයා මේ අර පොඩ්කාස්ට් හරි උඹත් බැලුවා කිව්වනේ. ඔව්. ඒක කියනවා එයාට මේ එහෙම වැඩි විස්තර දන්නේ නෑ. නේ. ඩිරෙක්ටර් කිව්වා ඒක බලන්නත් එපා කියලා එහෙමක් කර කියනවනේ. උඹ දැක්කද ඒක? මම දැක්කනේ මොකක් හරි ස්ටේජ් එක ඇවිල්ලා කතා කරන එක මෙහෙම මේ ආහා. ලොකු ඔඩියන්ස් එකකට කතා කරන එක පොඩ්කාස්ට් එක නෙමෙයි. ඒක කිව්වා මේ ස්වර්ණා ස්වර්ණා කිව්වා මම මේ ඩොක්ටර් රාණිව දන්නවා. මම දෙපාර තුන් පාරක් හම්බෙලා තියෙනවා. එච්චරයි එහෙම තමයි කිව්වේ දෙපාර තුන් පාරක් හම්බෙලා තියෙනවා. හරිම මේ තේජවන්ත කාන්තාවක් එහෙම කියලා මං හිතුවේ ඒක කිව්වහම මං හිතුවේ මෙයා හොඳට දන්නවා ඇති කියලා. එහෙම හිතලා තමයි මට ඇත්තටම බලන්න ආස හිතුන ෆිල්ම් එක. දැන් ඉස්සර ලයනල් වෙන්ට් එකේ තිබ්බනේ ආර්ට් සෙන්ටර් ක්ලබ් එකක් කියලා. ඉස්සර එහෙ අහහ. ක්ලබ් එකක් තිබ්බා. ඔය ක්ලබ් එක පටන් ගත්තේ ජෝර්ජ් කීට්ලා මේ අර 43 ගෲප් කියලා ලංකාවේ ප්‍රසිද්ධම ආටිස්ට්ලාගේ ගෲප් එක හින්දා ලයනල් වෙන්ට් එක හැදුවේ ඒක හින්දා. ඒක උඩ තිබ්බා ආර්ට් සෙන්ටර් ක්ලබ් කියලා තැනක්. නාට්‍යයක් තිබ්බොත් හැමදෑම ඔක්කොමලා ගිහිල්ලා ඔතනයි හම්බ වෙන්නේ. කවදාක්වත් ඔතන මේ රේසිසම් තිබ්බේ නැහැ, නැෂනලිසම් තිබ්බේ නැහැ. ඔක්කොමලාම එකට සම්බන්ධයි. ඉතින් ඉංග්‍රීසි නාට්‍යයක් තිබ්බත් සිංහල නාට්‍යයක් තිබ්බත් නාට්‍ය ඉවරුණායින් පස්සේ ඔක්කොමලා මේ ආර්ට් සෙන්ටර් ක්ලබ් එකට ගිහිල්ලා හම්බ වෙලා කතා වෙලා අයිඩියාස් එක්ස්චේන්ජ් කරලා හොඳට හිටිය අය. ඉතින් මේක අතුරේ හිටියා මේ චිත්‍රසේනලා සෝමබන්දුලා තිස්ස රණසිංහලා ජෝර්ජ් කීට්ලා ලූෂන් ඩිසෝයිසලා වින්ස්ටන් සේරසිංහලා අයිලංගනි සේරසිංහලා කිව්ව හැම එක්කෙනාම ඔය ක්ලබ් එකට එනවා. ඉතින් මේ ක්ලබ් එක වහන්න ඉස්සෙල්ලා කාලෙට අපි පොඩි කාලේ මේ ක්ලබ් එකට යන්න පටන් ගත්තම අපි 17 18 19 කාලේ මේ ඔය ක්ලබ් එකට එනවා මේ ඒ රටේ හිටිය මේ නිවුස්පේපර් ක්‍රිටික්ස්ලා ෆිලිප් කුරේ කීර්තිසි කන්නත් ඔකලා එක ඕගලන් එක්ක ස්වර්ණමල්ලාර්චිත් එනවා නිතරම ඔය ක්ලබ් එකට. රිචඩ් ඩිසෝසා ඒ කාලේ නාට්‍ය කරන කාලේ එයාගේ අම්මා හැම වෙලෙම එනවා නාට්‍ය බලලා උඩට ඇවිල්ලා නිකන් කන්වර්සේෂන් එක කළා 11 වෙනකොට ක්ලබ් එක වහලා ගෙදර යනවා. ඉතින් එහෙදි හම්බ වෙන්නේ නැති. මම හිතන හැටියට. සෝෂලි හම්බුන්නේ නැති වුණත් ක්ලබ් එකේ හම්බ වෙන්නේ නැති. මොකද මේ ඔය මේ පත්තරේට ලිව්වේ අය ඔය ෆිලිප් කුරේලයි කීර්තිසි කන්නනත්ලා එක්ක මනුරාණිලා එම හරිම යාළුයි. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙන්නේ නැති හම්බ වෙන්නේ නැති. ඉතින් හිටපු ගමන් මේක වෙලා මේ සිද්ධිය වෙලා රිචඩ් මැරිලා මේ මනුරාණිගේ කතන්දරේ ලොකු වෙලා එයාට මේ බ්‍රේන් ටියුමර් එකක් හැදිලා එයා මැරුණාන් පස්සේ මේ ස්ටෝරි එක මේ නිකන් ටිකක් සමරයිස් කරාම සිනමා එකට හොඳට ගැලපෙනවා. හරියට කරන්න. ඒ මේ අපේ ඔය එක එක්කෙනා ඕක ක්‍රිටිසයිස් කරලා තියෙන්නේ කැරක්ටරිස්ටික් එක කැරක්ටර් ඇසැසිනේෂන් එක ගැන. ඒක හොඳ පොයින්ට් එකක්. මොකද දැන් අපි දැන් කාගෙන් ඇහුවත් මේකේ ඉන්ට්‍රස්ටිං කැල්ල තියෙන්නේ එයාව කොයි ලෙවල් එකෙන් අඳුරන මිනිස්සු වුණා කාගෙන් ඇහුවත් කියන්නේ එකම පුද්ගලයෙක් ගැන කතා කරන්නේ. ලයික් එකම කැරක්ටරිස්ටික්ස් ගැන කතා කරන්නේ. දැන් අපේ මම පස්සේ දන්නේ අපේ අම්මා මේ ඩොක්ටර් මනෝරාණිව අඳුරනවා කියලා මේ එයා ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගාම එයාගේ ඩිස්පෙන්සරි එකේ වර්ක් කරලා. ඒතකොට එයා කතා කරන්නේ ඩොක්ටර් මනෝරාණි ගැන මේ විදිහට. ඒ කියන්නේ හරිම කම්පෝස්ට් මිනිස්සෙක් මිනිස්සුන්ට සෑහෙන උදව් කරා. දුප්පත් මිනිස්සුන්ට මේ කවදාවත් සල්ලි ගත්තේ නැහැ. කවදාවත් සල්ලි ගත්තේ නැහැ. හැම වෙලේම අර කැලණි පාලම යටයි ග්‍රෑන්ඩ් පාස් වලයි ජාබ් නැති තැන්වල යාගේ ඩිස්පෙන්සරිස් තිබ්බේ. රිචඩ් උත් එයාත් එක්කයි හිටියේ. ඉතින් මේ සර්ජරි උදේ 7ට පටන් ගත්තාම රෑ 6:00 වෙනකන් එයා ට්‍රීට් කරනවා. ලන්ච් බ්‍රේක් එකට පොඩි ලන්ච් බ්‍රේක් එකකට ගිහිල්ලා කියන්නේ මේ එක ඩිස්පෙන්සරි ගියාම මම මගේ ඇස් වලින් දැකලා තියෙනවා 30 දෙනෙක් විතර ඉන්නවා කිව් එකේ ඇතුළට යන්න.
ඔය ඇතුළත මෙයා සිගරට් බොන්න වෙලා තියෙනවා. ડોක්ටර් කෙනෙක් වෙලා. ඉතින් හැන්දෑවේ මොකක් හරි වැඩක් ඉවර වෙලා හැම වෙලේම යනවා හැන්දෑවට කෑම කන්න ගෙදර කෑම කෑවේ නැත්තම් යනවා අර මේ මරියලෙන්ඩියම මේඩගේ අම්මගේ තාත්තලාගේ ගෙදරට. මොකද ඒගොල්ලෝ එක්ක හුඟක් යන්නේ. මරියලෙන්ඩියල් මේඩගේ තාත්තා තමයි ලූෂන් ඩිසෝසාගේ මල්ලි. ඒත් ඒගොල්ලන් ලූෂන් මන්රානේ දික්කාසාද වුණාම දික්කාසාද වුණත් හරිම යාළුකමක් තිබ්බා. හැම වෙලේම ඒ පවුලත් එක මොකද මන්රානිට සිස්ටර්ස් බ්‍රදර්ස්ලා නැහැ. ඉතින් මේ ගෙදරමයි හැම වෙලේම හිටියේ. ඉතින් මම කියන්නේ ඔය මරියලෙන්ඩියන් මේඩ ලියලා තියෙන කතන්දරේ එයා ලියන්නේ එයාට සැලකුවේ එයාගේ දුව වගේ. ඉතින් එයා ඉන්නවා. එයාගේ හස්බන්ඩ් පීටර් ඩියාල්මේඩා ඉන්නවා. ඕගොල්ලන්ගෙන් අහන්න බැරිද කැරක්ටරිස්ටික්ස් ගැන? මේ රිචඩ්ගේ මේ කිඩ්නැපින් එකයි ඩෙත් එකයි පස්සේ මොනාද වුණේ? කවුද ඒගොල්ලන් එක්ක හිටියේ? එයා අර ඩෙත් ත්‍රෙට්ස් තියෙනකොට හංගලා එහෙම ඔක්කොම කරේ ඔය ස්ටීව් ඩිලා සිල්වලා. ඒ අර මේ ෆිල්ම් එකේ ගෙදරක් පෙන්ලා තියෙන තට්ටු දෙක ගෙදර මේ පොඩි 2 bedroom ෆ්ලැට් එකක හිටිය වැලිකඩ වත්තේ රාජගිරිය චූටි ෆ්ලැට් එක. එක එන්ට්‍රන්ස් එකයි තිබ්බේ. ඉතින් ඒ එන්ට්‍රන්ස් එකෙන් තමයි මේ මාස්ක් ඇඳලා මිනිස්සු ඇවිල්ලා රිචඩ්ව අරගෙන ගියේ. දැන් මේ අලි කාමරය ගෙදරක් තිබ්බාම වත්තා කරාම ඒ පොඩි ඩීටේල්ස් ඒවා ගානක් නැහැ. ඒත් ඒ ෆියුනරල් එකෙන් මේ රිචඩ්ගේ කිඩ්නැපින් එක පස්සේ මේ ලේඩිට ඒ ගෙදරට යන්න බැරි වුණා. එහෙ මෙහෙ හැංගි නෑදෑයන් එක්කයි හිටියේ. ඉතින් මේ ෆිල්ම් එකේ තියෙන්නේ යා ගෙදරට ගිහිල්ලා විස්කි බිබී අඬ අර කරු කියන වැඩ කරන එක්කෙනෙක් ඉන්නවා වගේ. ඉතින් මේක එක හැන්දෑවක කන්වර්සේෂන් එකකින් ෆිල්ම් එකේ කැරක්ටරිස්ටික්ස් ගන්න පුළුවන්. ඒක කළා නැහැ. මගේ අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්ටෝරි එක මනෝරාණි කියලා නම දාලා නැත්තම් රිචඩ් කියලා නම දාලා නැත්තම් ෆිල්ම් එකක් හැටියට හොඳට යන්න පුළුවන්. මෙහෙම අහවල් ජර්නලිස්ට් කෙනෙක්ව මරලා එයාගේ අම්මා දුක් වෙලා මේකයි කරේ කියලා. ඒත් මේ දෙනාගේ නම දැම්මහම ඒගොල්ලන්ගේ කැරක්ටරිස්ටික්ස් ඒගොල්ලන්ගේ ඇත්ත කියන්න ඕනනේ. බොරුවක් හදලා පළක් නැහැ. ඒගොල්ලන්ගේ මේ එතකොට හඳගමගේ පර්පස් එක මොකද්ද දන්නේ නැහැ. එහෙම වෙනස් කරන්න. දන්නේ නැහනේ. ඉතින් අපිට මට බෑ මෙතන ඉඳලා කියන්න ඒක ස්වර්ණගේ වැරද්දද හඳගමගේ වැරද්දද. ස්වර්ණ මේ හඳගම මිස්ටර් හඳගම ඩිරෙක්ට් කරා නම් ස්වර්ණ මෙහෙම මේ ආවල් වෙලාවට විස්කි බෝතල් බීදුරක් අරගෙන මෙහෙම කරන්න කියලා කිව්වා නම් ඒ මේ ඩිරෙක්ටර් ඇක්ටර්ස්ට කියන දේවල් ඒත් මේ ෆිල්ම් එක ඉනිෂියේට් කරේ ස්වර්ණ නම් එයාට මේ කැරක්ටර් එක ප්ලේ කරන්න ඕනේ කියලා ඩිරෙක්ටර්ගෙන් මේ මට මේ ළඟදි කවුද කිව්වා චන්ද්‍රන් රත්නමගෙන් උත් ඇහුවයි කියලා. මේ ෆිල්ම් එක කරන්න පුළුවන් කියලා. ඉතින් ඇහුවා නම් ඒ අහන කාලේ ස්පොන්සර්ස්ලා හොයන කාලේ මේ කැරක්ටර් එක රිසර්ච් කරන්න බැරි වුණා. රීසෝසස් මදිකමක් නෙමෙයිනේ. රිසෝසස් මදිකමක් නෙමෙයි. ෆිල්ම් එකක් හදනවා නම් හරියට හදන එක හොඳක්නේ. especially if it's a biopic. අනිත් මම කියන්නේ ඉන්නේ කොච්චර දක්ෂ ඇක්ටර්ස් කෙනෙක්ද. අර දඩයම වගේ ෆිල්ම්ස් කරපු ඇක්ටර්ස් කෙනෙක්. එයාට කරන්න බැරි දෙයක් නැහැ. මේක හරියට කරන්න. දැන් ෆිල්ම් එක බලන කෙනෙක්ට මේ මුලින්ම ස්ටෑන්ඩ් අවුට් වෙන තීම්ස් මොනවා කියලා හිතන්න චන්ද්‍රී. ඒ කියන්නේ දැන් ෆිල්ම් එකේ obviously the main point is not to emphasize the characteristics of Dr. Manorani, I guess, from the way it has been portrayed.
එහෙනම් ඒක නැත්තං ඉමීඩියටලි ස්ටෑන්ඩ් අව් වෙන තීම්ස් මොනවාද මේ ෆිල්ම් එකේ? එහෙම තීම්ස් නම් මට එක තීම් එකක් හොඳට අර මේ අර බය ගැන අර මේ රෑ තිස්සේ ඇවිල්ලා දොරට තට්ටු කළා අහවල් දේගලන්ට කියන ඒ ස්ටෝරි එක හොඳට ආවා මට එළියට. ඒ අර ආ. මේ රෑ තිස්සේ එහෙම ඇවිල්ලා. අනිත් එක ඔව්. මේ දැන් ඔය ඊයේ පටන් ගත්තේ ඔය බටලන්ද කතාව අරවා මේවා එක්ක තව වැඩිව කතන්දර එළියට එයි. ඔව්. ඉතින් ඔව්. මම අහන්නේ අහවල් පොලිටීෂියන්ස්ලා මෙහෙම දේවල් කරයි කියලා දන්නවනම් ඔව්. ෆිල්ම් එකක් හදන්න බැරිද? එහෙම ඒගොල්ලන් කරයි කියලා. මොකද එච්චර අනිත් රටවල් වල ෆිල්ම්ස් හදනවා පොලිටීෂියන්ස්ලා ගැන කෙලින්ම කියනවානේ මෙහෙම කෙනා මෙහෙම කරා. ඔව්. මේක නිකන් අර empty ending එක. ඔව්. දන්නේ නැති කෙනෙක්ට ගාණක් නැහැ. දන්න අයට තරහා යනවා මේක එවිඩන්ස් එක තියෙනවා. හැමෝම දන්නවා. ඕගලන් දැක්කනේ මේ ඇන්ජලා සිරිවිරත්න දැන් මේක පෝස්ට් එක ඔව්. ඔව්. මන් දැක්කේ නෑ. මම මොකක්ද? දැක්කේ. නෑ මොකද ඇන්ජලා සිරිවිරත්න මගේ පෝස්ට් එක ගැන මට තැන්ක් යු නෝට් එකක් ආ, දාලා එයා ඔව්. දැම්මා. එයා ඒ ආ, කාලේ okay. ගාමිණී ෆොන්සේකා බැඳලානේ හිටියේ. ආ. Right. ආ. Two of the first people to go into the house when they heard Manorani, Richard had been kidnapped at Hmm. early in the morning was Gamini Fonseca and Irangani Serasin. Two of the first people. Gamini gihilla Prime Minister ගෙන් ඇහුවාම මේ මොනවාද? Oh, we have just taken him for questioning you. ඉතින් දන්නවනම් අම්මට උඩු. Hmm. that is Wow. what Angela Seniviratna has put on her Facebook page. Y'all go in and investigate. Hmm. එතකොට චන්ද්‍රී ඔයාට කොහොමද ඩොක්ටර් මනෝරානිවයි රිචඩ්ඩයි මුලින්ම මීට් උනේ? ඉස්කෝලේ රිචඩ් හම්බුනේ. මට වැඩිය ආ. ක්ලාස් එකක් වැඩිමල්. රිචඩ්ගේ ඉන්ටෙලිජන්ස් එක වගේ ඉන්ටෙලිජන්ස් එකක් මම මුග කලකට දැකලා නැහැ. එයා ඔව්. මේ O levels කරා සයන්ස් වලින් 4A's 8 distinctions හම්බුණා. ඊට පස්සේ ඔව්. I don't want to do science, I want to do arts කියලා අනිත් අවුරුද්දේ I am asking 8 distinctions ගත්තා art subjects කරලා. A levels Wow. එහෙමයි. A's Wow. science and arts. ඔව්. ඒත් රිචඩ්ගේ විදියක් තිබ්බ. එයාට මේ ඩිසිෂන් එකක් කරන්න බෑ. මොලේ එච්චරට මෙහෙම අහවල් දෙයක් කරන්න තියෙනවා නම් එයා මම මේ පැත්ත නම් එයා කොහොමත් අනිත් පැත්තේ. ඒ විදියක් එයාගේ. මේ පොලිටිකල් ජර්නලිසම් එක එයා හැම වෙලේම ඔය මේ 83 riots වලින් පස්සේ චුට්ට මේක ඇතුළට ඇදුනා. ඒක ගැන එයා ඉන්වෙස්ටිගේට් කරලා ලියනවා. ඔව්. මොකද ඒකේ එක ඇත්තක් තිබ්බේ අපි මමයි වෙන යාළුවෝ රිචඩ්ලයි ගෙදර ඉන්නකොට මිස්ටර් ඇතුළත් මුදලි එනවා අම්මව හම්බ වෙලා යන්න. අපි ඒක දැකලා තියෙනවා. අපි ඔක්කොම බාරගත්තා මේ මෙතන පොඩි affair එකක් තියෙනවා. අපේ වැඩක් නෙමෙයි. ඔව්. ඉතින් ඒක ඇත්තක් තියෙනවා. ඒත් මේ මට රිචඩ් හම්බුනේ ඉස්කෝලේ අපි මේ ඉස්සර වැඩියම යාළුවෝනේ අපි ඒ කාලේ 1972 වල ඉඳලා 79 වෙනකන් විතර මං හිතන්නේ ඉන්ටර් ස්කූල් ෂේක්ස්පියර් කොම්පිටිෂන් එකක් කියලා රෝටරි ක්ලබ් එකකින් ඕගනයිස් කරා. ඔව්. ඒකේ පළවෙනි සැරේට රෝටරි ක්ලබ් එක ඕගනයිස් කරාම රිචඩ් දින්න බෙස්ට් ඇක්ටර්, ස්ටීව් ඩිලාසින් දින්න බෙස්ට් ඇක්ට්‍රස්. මොකද මේ ඉස්කෝල 40ක්ද 45ක්ද පාටිසිපේට් කරාම ඔව්. සෙන්ට් තෝමසස් කොලෙජ් හැමදේම දිනා. ඩිරෙක්ටර්, බෙස්ට් ප්‍රොඩක්ෂන්, බෙස්ට් ඇක්ටර්, බෙස්ට් ඇක්ට්‍රස්. එන අවුරුද්දේ රිචඩ් ලයිබීරියා වලට ගියා අම්මත් එක්ක. මොකද එයා ලයිබීරියා වල එක කලක් හිටියා. ලයිබීරියා වල හිටිය අවුරුද්දේ
චානක අමරතුංග බෙස්ට් ඇක්ටර් දින්නා. චානක අමරතුංග කියලා ඉස්සර අපේ ක්ලාස්මේට් කෙනෙක් හිටියා ලිබරල් පාර්ටි එක ජොයින් කරලා හිටිය කෙනෙක් ලිබරල් පාර්ටි එක ස්ටාර්ට් කරලා හිටිය අර රජීව විජේසිංහලත් එක්ක එයා කා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා. හරීම ක්ලෙවර් ඔක්ස්ෆර්ඩ් වලට ගිය ස්ටුඩන්ට් කෙනෙක්. ඊට පස්සේ අවුරුද්දේ රිචඩ් ආයිත් ලයිබීරියා වලින් ලංකාවට ඇවිල්ලා ආයිත් STC බැඳලා A levels කරන කාලේ මමයි රිචඩ්යි ඒ කාලේ මම බෙස්ට් ඇක්ටර්ස් දින්නා රිචඩ් බෙස්ට් ඇක්ටර් දින්නා. ඊට පස්සේ ඒ කාලේ තිබ්බ සම්බන්ධෙ හින්දා හුඟ කාලයක් මේ ෂේක්ස්පියර් කොම්පිටිෂන් ඉතින් රිචඩ් ඒ කාලේ ඉස්කෝලේ ලීව් කරායින් පස්සේ මම තාම ඉස්කෝලේ තව අවුරුදු 3ක් තිස්සේ ෂේක්ස්පියර් කොම්පිටිෂන්ස් වල පාටිසිපේට් කළා. අවුරුදු 4කට පස්සේ මම ආයිත් බෙස්ට් ඇක්ටර් දින්නා. ඒත් ඒ ෂේක්ස්පියර් කොම්පිටිෂන් එකේ රූල් එක චේන්ජ් කරා. ඒකේ කිව්වේ මේ ස්තෝමියන්ස්ලාට chance එක දුන්නොත් හැම award එකම දිනයි. අපි මේක ස්ප්ලිට් කරන්න තියෙනවා. girls ලට එක award එකක් දෙන්න තියෙනවා. boys ලට එක award එකක් දෙන්න තියෙනවා. නැත්තම් STC Mount Lavinia වලින් මොකද අපි මේ පිරිමි චරිතයක් කරත් ගෑනු චරිතයක් කරත් we used to beat the girls completely always. ඉතින් මේක හින්දා Rotary Club change the rules. ඉතින් Rotary Club එක rules change කර කාලේ St. Thomas's College went in knowing that there was only one award, best male portrayal, best male portrayal කියලා, whether it be English, whether it be a male character or a female character, a boy can win it. Whether it be a male character or a female character, a girl can win it. So it was equally divided. So at that time, what happened was Richard suddenly decided, Thomians are winning too much. I want to go and help St. Joseph's. So you know what sort of character he is. So අපි ඉතින් ඕකත් එක්ක ෆයිට් කරනවා, තරහ වෙනවා, ඩා ගන්නවා, අරව මෙය කරනවා, how dare you අරකයි මේක කියලා. But then his argument is it will make your game better. Y'all will look. I think එයා coach කළානේ Ravi John St. Joseph's වලින් best actor දින්නේ. Ravi John was also another Rupavahini broadcaster at the time that Richard D'Souza was doing broadcasts, was a news broadcaster. Remember Ravi John කියලා ඕගලන් පොඩි වැඩි ඒ කාලේ. පොඩි මතන්නේ. So Ravi John also died of cancer, but Ravi John was somebody that Richard nurtured and coached, and he was a superb announcer at Rupavahini. So that was Richard's characteristic. So basically, whatever political party then otana he was a JVP follower කියලා කියන්න බෑ. He would always back the underdog. සමහර අය එහෙම ඉන්නවනේ. Right. හැම වෙලේම they will go on to the side of the underdog, the person who is underrepresented. And ඒ රිචඩ්ගේ බ්‍රේන් එක ෆන්ක්ෂන් කරේ එහෙම. ඉතින් කවුරු හරි මෙහෙම දෙයක් කිව්වොත් එයා අනිත් පැත්තට පනින. So ඒක JVP sympathizer කියලා එහෙම එකක්ද තිබ්බේ? JVP sympathizer කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මම මගේ මේ ඩාන්ස් වැඩ කරගෙන මම මේ ලන්ඩන් වලට ස්කෝලර්ෂිප් එක ඇවිල්ලා ආයිත් ශ්‍රී ලංකාවට ගිහිලා මම සෝමලතා සුපසිංහගේ ස්කූල් එකේ ඉගෙනුවා, ඉන්ස්ටිටියුට් ඔෆ් ඊස්තටික් ස්ටඩීස් වල ඉගෙනුවා, ස්කූල්ස් 3-4ක ඉගෙනුවා, මහරගම ඉගෙනුවා, කැන්ඩි වල ඉගෙනුවා, හැම තැනම ඉගෙනුවා. ඒ ඉගෙනන කාලේ රිචඩ් පටන් ගත්තා අර ධම්මජාගොඩ ඉස්සර ලානල් වෙන්ටිකේ කලා කේන්ද්‍රයේ මේ කලා කේන්ද්‍රයක රන් කරේ ධම්මජාගොඩ මේ ඩ්‍රාමා වර්ක්ෂොප්ස් කරලා ඒන් නාට්‍ය කරා. දැන් මේ 83 රයිට්ස් වලට පස්සේ හුඟක් නාට්‍ය කරන්න පටන් ගත්තා. අර මේ ජොන් පෝල් සාර්ට්‍රගේ Men Without Shadows කියලා ප්ලේ එකක් තියෙනවා. Men Without Shadows කියන්නේ ඒගොල්ලන් කරුවරේ හිරේ දාලා ඉන්නකොට ෂැඩෝස් නැහැනේ. කළුවරේ කතා කරන්නේ කළුවරේ. ඒ ස්ටෝරි එක අපි ඉංග්ලිෂ් වලින් කරා.
මීට හුඟක් ඊට මාස 6ක්ද 9කට පස්සේ ධර්මසිරි බණ්ඩාරනායක ස්වර්ණත් එක්ක ඉන්න කාලේ සිංහල වර්ෂන් එක කරා ලානල්විල්ට Okay. එකේ. මොකද මේ අපි මේ අපේ නාටි චුට්ට පොලිටිකල් වෙන්න පටන් ගත්තා ඒ කාලේ. right. ඉතින් ඒ කාලේ තව මම මේක කියන්න කැමති නෑ. ඒක ඇත්තක්. අපි මේ ඉංග්ලිෂ් ස්පීකින් ස්කූල්ස් වලින් සෙන්ට් ජෝසෆ්ස් රොයල් STC ඔක්කොමලා එකතු වෙලා මේ අපි ඉස්කෝලේ ලීව් කර කාලේ නාට්‍ය පටන් ගන්න කාලේ මේ ආර්ට් සෙන්ටර් ක්ලබ් එකට හැම හැන්දෑවෙම යනවා. ඉතින් මේකේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අනිත් රෙපියුටේෂන් එකක් තිබ්බා ආර්ට් සෙන්ටර් ක්ලබ් එකේ this is a place that all homosexuals are meeting at කියලා. There were homosexuals in Sri Lanka long before anyone wanted to, but they were openly homosexual and nobody cared. We were all homosexuals. Some of us were not, and some of us were, and some of us weren't. But it was a safe space for us to go and do whatever we want. We hit up among someone will come wearing a sari or something. No one will bat an eyelid. Right. That was how open the place was. But outside of the Arts Center Club, there was this reputation that this place was some horrible place that people were gathering to do this, that, and the other. And done at the parana traditions ගැන. පරණ නෙමෙයිනේ. තාම තාම එහෙම තමයි. අනිත් කරදරේ ඒක අමතරව අපි ඔච්චරට ඉංග්‍රීසි වලින් කතා කරා එතන හිටිය සිංහල තියට අය ටිකක් ලැජ්ජා වෙලා ඒගොල්ලන් චුට්ට ආර්ට් සෙන්ටර් ක්ලබ් එකෙන් නැත්තටම අපිමයි එළෙව්වේ ඒගොල්ලන්ව. ඉතින් මම දන්නවනේ මම ඔය අජිත් දිනදාසලයි නිමල් එකලා එක්කම කතා කරනකොට ඒගොල්ලන් කියනවා අනේ අපි එන්න ලැජ්ජයි. ඕගොල්ලන් කඩු එන්නේ ගහන්නේ. ඉතින් ඒ කාලේ රූපවාහිනී එක පටන් ගත්තේ කාලේ මේ සිංහල තියට ඇක්ටර්ස්ලා ඔක්කොමලා රූපවාහිනියකට ගියා. ආර්ට් සෙන්ටර් එකට එන්නේ නැතුව. රූපවාහිනියකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අර නාට්‍ය ඉවර වෙලා ඔය කැලණි පාලම රංකඳ අරක මේක ඉවර වෙලා ඒගොල්ලන් ගැද කරන්න පටන් ගත්තේ ශාලිකා හෝල් එකේ නාරායන්පිට පොලිස් පාක්. මොකද මේ මෙතන ටිකක් පොෂ් වැඩි වුණා. ඒක අපේ වැරද්ද. අපිම මේ ඉංග්‍රීසි බදාගෙන උතන පැනලා ගිහිල්ලා අරවා මේවා කියලා අපේ මේ ෆ්‍රීඩම්ස් තියෙනවායි කියලා කිව්වම මේගොල්ලන්ට ලැජ්ජ හිතලා ඒගොල්ලන් එමින් යන්න ගියා. ඒක අපේ වැරද්ද. ඒ කාලේ Richard Elliot ගිහිල්ලා Richard sort of went out of his way to make connections with the Sinhala theatre. He was invited by Lester James Peris to do Yugantya. Gamini Fonseca invited me to do Kotivalgya. So we were all going into Sinhala films in a big way. Tony Ranasinghe was doing Shakespeare plays in Sinhalese, full translations. I am not saying that I was an actor of any caliber, but when Tony Ranasinghe was producing his Julius Caesar at the BMICH, Ravindra Randini was Mark Anthony, Gamini Fonseca was Brutus, Tony Ranasinghe was Caesar, and H.R. Pereira was Cassius. So it was a fantastic production, but something happened and Ravindra Randini had to drop out. They offered the role to me. I'm only telling you now, that was how close I was to getting there. Before I left, I had just done Kotivalgya and they came and said, and mata me Sinhala me pota kisara tibot mata kiyo ganna ba api echcharata English wela. I was frightened, but then at that time I left for London. But that was where I was at, just about to. But Richard went on to Yugantya and more other things, which endeared him to the Sinhala theatre. ඉතින් ඒ connection එකෙන් අර university students ලත් එක්ක he restarted the Kala Kendra upstairs at the Lionel Bend doing these
and one of his skits was මේ කවුද මොනවද කරන්න කියලා අර ප්‍රේමදාසගේ I don't know whether you all remember but when I was ඒක small තාප්පයක් නැහැ කොළඹ ඒ posters ගහලා නැති මේ කවුද මොනවද කරන්නේ මේ කවුද මොකක්ද that was පත් දන්නේ කේස් එක මොකක්ද ඒක මොකද්ද? ඒක මේ පොලිටිකල් කවුද ස්ලෝගන් මොනවද නැන්නේ. කරන්න කියන්නේ there were white posters with red lettering saying මේ කවුද මොනවද කරන්නේ that completely covered Sri Lanka හැම තැනම it was it was two questions which was followed by pictures of Premadasa කරන මම ප්‍රේමදාස මම මේක කරන්නම් කියලා his pledge to become it was his මේ කවුද මොනවද කරන්න කියලා මේ there is a you can only get that book in Amsterdam. Some Dutch person did I have the book here. I'll have to dig it out if any of you want to read it. But very interesting. It's about how he incorporated politics into dance and politics into trying to get the Sri Lankan people to feel more Sinhala than the other communities within Sri Lanka. ඔව්. So මේ කවුද මොනවද කරන්නේ was his slogan. ඕකේ And මේ කවුද මොනවද කරන්නේ slogan එක අරගෙන Richard used to do these skits. ඇදලා skits කියන්නේ සුමාන තුනක් තිරිග මොකද බෑන්දෑවේ අපි ටිකක් let's do a play, let's do a little thing කියලා අර මේ actors ලද හිටපු ගම one by one they started disappearing. එක්කෙනෙක්ගේ Wow. bicycle එකක් හම්බුනා මාර ගම mother never saw him afterwards. අම්මට සිරි So this is the way the disappearance started happening until Richard. So when the other thing you all have to know is that Richard's kidnapping and murder was so they never thought it will go international, but it went so international that it stopped the disappearances from happening. ආ. ඉතින් බලන්න මේ අර කවුද I don't know whether it was Janaka Biangwela or some the other person who's the two people who had written that thing I sent to Right. you Anuda Yeah. that Sri Lanka is the country that has the second highest number of disappearances in the world. disappearances. ඔව්. ඔව්. යා මම දැක්ක ජර්නලිස්ට්ලා නිකන් ඩිසපියර් වෙලා තියෙන ගාන හරියට නම්බර් එකක් කියන්නත් අමාරුයි වගේ 100ක්ද 60ක්ද ඔහොම කියලා නිකන් So හිතාගන්න connect, බැයිද yeah, connect that to what the Mehdi Hassan conversation with Ranil, and only 16 have been accounted for. 60,000 පොර have කියන disappeared. ෆු. So, you Richard know, Gegat- I mean, we huh? රිචඩ්ගේ කේස එකත් යට යන මොකද ඒවන රිචඩ්ට මොකක් හරි පොසිෂන් එකක් හම්බෙලා තිබුණේ දැන් මේ පෝර්චුගල් වල. he ඒකෙන් was තමයි. invited to the Lisbon desk. Lisbon desk is where I'm not 100% sure, but it's where you do your you can do political broadcast kela. He was invited to a place called the Lisbon desk. Iting mama kiwe ara mama me in this article that I have put on my Facebook page 2 days ago, it went in the Sunday when fear took over our lives kela. I went to say bye to Richard on about the 29th of January before I flew to London. And yeah, he put his arm around me and said, "Ah, Puta, I might meet you there because I might be in Portugal." I didn't know what the hell he was talking about. I got into a plane and came, and then my mother called me and said, "Richard has been kidnapped and killed." ඔව්. And then in the same voice, she told me, "Don't come back." Because by association, right I wasn't doing At anything risk, political. I yeah. was dancing. Nobody would care less about what I was doing. But the fact is, by association, so many Right. people Oh. who were, I think what you all must also realize is the day after Richard died, a lot of his friends were flown out of Sri Lanka with express permission from ministers like Lalit Atulat Mudali, who started putting them into planes and sending them off to Hong Kong and here, there, and everywhere. That is how Wow. dangerous life was. ඇත්තටම අපේ ජෙනරේෂන් එක ඔය විස්තර දැන් මෙහෙමයි අචන්තේ දැන්. අපි මේක ගැන හොයපු නිසා තමයි අපි මේ ටික හරි දන්නේ.
ඔය නම් ගම්වත් ගොඩක් කලට අපේ පල්ලෙහා ජෙනරේෂන් එක දන්නේ නැහැ මේ මෙහෙම දෙයක් වුණා මෙහෙම දෙයක් මෙහෙම මිනිස්සු හිටියයි ඒක අපි තමයි. විශ්වාස ඉතින් කරන්න කැමතිත් නැහැ. මේ දක්ෂ මිනිස්සු හිටියයි කියන එක අපිට දන්නේ කවුරුත් ඔව්. දන්නේ නැහැ මං හිතන්නේ ඔව්. දන්නේ නැති. And to tell you something that most people don't know, Richard's cousin disappeared a week before Richard did. But because Richard is somebody who was in the public eye, right he got the attention and nobody paid not any notice to this other guy's disappearance. Y'all have to speak to people like Peter de Almeida. Y'all have to. What I suggest you do is wait for about another 2 weeks and have another one of these forums. Invite Peter de Almeida, invite Steve de la Silva, invite Maria Ellen de Almeida, and we'll all talk to you about what happened. I wasn't there because I had just flown away. They were there. They had to hide. යා වාව් ඒ එතකොට කියන්නේ සොරි පබ්සිකන් නෑ මං පොඩ්ඩක් කන්ටෙක්ස් එක තේරුම් ගන්න රිචඩ් එතෝට මරන්න හේතුවෙන මොකක්ද ප්‍රධාන හේතු කවුද ඔය නෑ මේ කවුද ඔය කවුද මේ? Pradhana Hetuva, the only way I can do it is Maria de Almeida's daughter Kanya has written a wonderful piece which I will forward to Anudha later today ඕකේ because Richard ge computer එකෙන් එයා ඒ කාලේ ලිව්වේ JVP එක මොනවාද වෙන articles ගැන. So there he was doing political journalism. He was right getting ready to go to Lisbon and write these things. So there Oh. must have been. The other thing is, one of the factors in the film is that Lalita Mudali talks about even that says that even his life is in danger. The fact that he was connected to Manorani, the fact that he was connected to Manorani was Richard's mother, must have made another connection saying, was he passing Sikh? Api dan nahe. It could Oh. be, it could be, but that is speculation. We don't have any proof of that. But still, it is a possibility. But Richard was doing this. අනිත් එක මම මීට ඉස්සෙල්ලා මම දන්නේ අර මනෝරාණි ගැන ලියපු ආටිකල් එක ඔයා කියවද කියලා අනුද what I'm trying to say is in that article some of the photographs that Richard had collected years and years of standing in the school she had to tear because they were taking every bit of evidence to show that he's gay as if it's a crime that is the government. She had to destroy them. She used to laugh and tear them. Ha ha ha, you don't need them. Killer in front of the police, she told them. This is our lives, our histories. So this is what I'm saying. More than me, the people who were, I left 2 Right. weeks before his death and I was very close to him and Mandrani. But people who were there, you have to speak to. And they're still Yeah. around. You catch them Yeah. while you can, in the sense that they'll be more than willing to speak on the back of this film. On the, course. the one of the suggestions that one of the things that I will do is I will forward Kanya de Almeida's article to Yes. you simply because she's a wonderful writer and she's Peter and Maria's daughter who won the Granta for the best short story 2 years ago in for the Granta Award for the Commonwealth Award or something like that. Anyway, that article is like a thesis. It will explain to you what Richard had, and she's combining it to another book she has written at the moment of another political prisoner. But that will give you an idea of the sort of stuff that Richard was writing on. But that Yes. said, to show that this wasn't a political murder, were they trying to wave something and say, oh, it's okay, we killed a homosexual, Right. that is absurd මොකද ලංකාව අපි හැම වෙලේම කන්සිඩර් කරන ඔපිනියන් තමයි ලංකාව කියලා කියන්නේ ඉස්සර if we look at the art and everything that used to come out of Sri Lanka ඒ කියන්නේ හරිම liberal views තිබ්බ country එකක් නමුත් after I guess the Victorian values were imbued into the country
minis it came to the point that people are okay with being homosexual being a reason for somebody to be killed. Like it, it I don't even blame the Victorian issue. I blame the singular only the stance. mm, Because before that, we had the 43 group, who were the most openly gay group that you could ever find. All those George Keith, Lionel Went photographs, Baland, all of them of half naked people climbing coconut trees and half naked fishermen and this and that, and you get the idea immediately into your head right. that, and these were people who were not afraid of their sexuality. There were the Jeffrey Bawas, all the Bawas and their architecture. There was all the artists. I mean, they were either wildly heterosexual or homosexual, and sexuality was part of that club. I think it's yeah. part of any artist to begin with. Right. මට So පුදුම මට පුදුම තියෙන like දැන් ඔයාගෙන් දැන් මේ කතාව අහද්දි තමයි තේරෙන්නේ like මෙහෙම මෙහෙම සිචුවේෂන් එකකුත් ඒ කියන්නේ like මම බලාපොරොත්තු නැහැ දැන් present political environment and conversation about sexuality ගැන කතා කරද්දී ඒ වගේ free space එකක් ඒ කාලේ තියෙන්නේ නැති කියලා මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. But like when I hear ඇත්තටමනේ when I මාත් hear හිතුවේ නෑ oh, මේ there දැන් was there are I mean, I don't want to, I mean, it's my opinion, but I think you need to speak to a course, yeah. lot of people. It was such an open space. It was because even divorce was frowned upon, no? Ekali oh, Kaunot, a තාමත් එහෙමනේ. divorcee was an insult to people. So there were people like fashion designers like Kirti Kannaratne, who used to be always harboring people, divorced single women in his house. So all of them were welcome at the Art Center Club. They came, they enjoyed themselves, they felt completely at home. Because even to the point of divorce, I mean, I wrote an article about the Art Center Club, which I have not published, but I have sent to my friends. It's on my Facebook page. If you want to scroll down, I mean, it starts with the word homosexuality. That's why the newspapers refuse to take it in. But it's about the um, what the Art Center Club was like. I will forward that to you, Another. If you want to send it to your okay. 6 friends Yeah, who are on absolutely. this, you're most welcome Absolutely. to, because it tells you what sort of a free country Sri Lanka was. ඉස්සර අපි නාට්ටි කරලා ආර්ට් සෙන්ටර් ක්ලබ් එකකින් අපිව එලවනකන් ඉඳලා රෑ බස් අරගෙන එක්කෙනෙක් හොරණ යනවා අනිත් එක්කෙනා කොටේන යනවා කිසි කරදරයක් තියනවද? There used to be girls we used to go and drop and then go back in night buses. There wasn't a problem at all. It was paradise to live in. Wow. Suddenly, overnight, කොහෙද everything ටර්නිින් පොයින්ට් turned. එක කොතනද ඒ ස්විච් එක වුණේ? කියන්නේ වුණේ suddenly 83. After 83, everything. I mean, Issara, this is why, දෙයාර්ද once again, I'm referring to this article that I put out yesterday called When Fear Takes Over Our Lives. Whatever happened was out of Colombo. It was, Arab 1956, there was a pogrom against Tamils. They killed Tamils and put them into wells. And there was in 1958 also. ඔහොම පොඩි පොඩි දේවල් ඈත වුණාම the Colombo set, it was outside. So everyone was partying inside, but the trouble was outside. Similarly, when the JVP started, it was outside. They were out of Colombo. They were never. And finally, when it came to Colombo and hit us in 83, it never revived after that. And as I say in that article, successive politicians have used fear as a tool, fear and intimidation as a tool to keep people under their thumb. This is what I'm hoping, that this new president will never resort to those sort of tactics. I'm just hoping. That's all we can do, because from 83 onwards, every successive leader who came in used fear, intimidation,
no one felt safe going out. I mean, the thing is, we are Sinhalese people, and if we can't go around in Sri Lanka safely, can you imagine what it's like for Tamils? Yeah, Yeah. true. Chandri, ඔයා හිතනවාද ඒ කියන්නේ like you mentioned that these things were happening outside of Colombo, but Colombo is still a safe haven, sort of. Do you think people in Colombo should have been more aware of what was going outside? I think they were aware. It was the privileged political classes, no? At the end of the Hmm. day, they were English speaking privileged political classes. Right. Oh, You know, and the privileged political class came from STC Mount Lavinia, Royal College, ladies, bishops, you know, it's ring fenced in the speaking of English somewhere along the way. oh, So there is a connection to it. To say that, you know, it was happening out there and not in our faces until 83. oh. And also that there is that you know, ඉස්සර තිබ්බනේ, you know, there used to be the upper class, the middle class, the lower class. But it wasn't sort of separated in relation to caste or anything, but what I'm saying is class, finance, based Right. on your finances. So the upper and the middle could survive. It was the lower who got hammered all the time, and the lower were the Sinhalese. I mean, if you all ever have a chance of seeing a play called Counting and Cracking, that is happening all over the world at the moment, written by Anandavalli, the famous Bharatanatyam dancer's son. It's a fantastic piece. I came to New York to see it because I missed it. May make a paynoda. Oh, Hmm. It talks of the 83 riots, and it actually deals with both sides. You Google the words counting and cracking, you will get all the detail. I mean, it is the most superb play about Sri Lanka that looks at it from both sides. It shows how desperate Tamils joined the Tigers and desperate Sinhalese people who had no education joined the army. wow. And then both were used as tools to fight a war. Okay. So it's sorry. sorry, I was just going to ask about අසූතුනේ දැන් ඔයාට ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද? ඔයා වෙනමක් කර කියන්නේ කියන එක කියන්න මම මේ නිකන් ඇහුවේ මේ නෑ 83 මගේ අපි එක්ස්පීරියන්ස් එක මේ මම ඒක ගැන තමයි මේ ආටිකල් එකක් ලියලා තිබ්බේ. මමයි මගේ ඩාන්සින් පාර්ට්නර්ස් දෙන්නෙකුයි නියෝමි රාජරත්නම් ඉන්දිරා ගුණසේකර කියලා ඩාන්ස් පාර්ට්නර්ස් දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ වෙස්ටර්න් බැලේ කර හිටියා. Rupavahini had been just set up. We were asked to come to Rupavahini to do 4 items, which were going to be the first Sri Lankans doing Western ballet to be filmed in Sri Lanka at Rupavahini. අපි එදා ස්ටුඩියෝස් වලට ගිහිලා උදේ පාට මේකප් දානකොට තමයි සද්ද ඇහුනේ. බූම් 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 ගාලා. ජාවත්තේ ගෙවල් ගිනි අරගෙන අපිව වෑන් එකකට දාලා අපිව හොරෙන් ගෙදරට ගෙනිච්චා. Naomi was Tamil. The car was surrounded by 40 people. But before her marriage, she was Naomi Nichols. She was married to a Rajaratnam. 40 දෙනෙක් මිනිස්සු very වෙලා පිහි අරගෙන බර්නින් කාර් එකක් තියලා මේ වෑන් එක සරවුන්ඩ් කරලා මේ වෑන් එක ඇතුලේ ඕක ඇතුලේ දෙමළු ඉන්නවද කියලා she had to say මම ලන්සි. ඒක කිව්වේ නැත්නම් they would have pulled her out and killed her on the spot. ඉතින් අපේ ගෙදර ඒ දවස් ඉවර වෙලා අපේ ගෙදර ගියාම ගෙදරට ආවා මම දුවලා ගිහිල්ලා මගේ යාළුවෙක් ඉස්සර ෆැෂන් ඩිසයින් කර කෙනෙක් හිටියා මෙල්ඩ ප්ලේස් එකේ ක්‍රිෂාන්ති ෆර්නෑන්ඩෝපුල්ලි කියලා. ක්‍රිෂාන්ති ෆර්නෑන්ඩෝපුල්ලේ එයාගේ අම්මයි තාත්තයි ඒගොල්ලන්ගේ වැඩ කරන කෙනෙකුයි අරගෙන අපේ ගෙදරට ආවා. එතකොට තව 4 දෙනෙක් ඉස්සර කොල්ලු පිටියේ හිටියා මේ
ඇස්ට්‍රොලොජි කෙනෙක් මිස්ටර් තිරුකන්දයි කියලා. එයාගේ වයිෆුයි දූරු දෙන්නයි ගෙනල්ලා අපේ ගෙදර පිටිපස්සේ ෂෙඩ් එකක් තිබ්බා. ඒක ඇතුලේ දැම්මා. 8 දෙනෙක් දැන්. 8 දෙනෙකුට මගේ ට්‍රින්කමලි වල ඉන්න ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි, යාගේ හස්බන්ඩ්ුයි, මගේ ඩාන්සින් බේරුණානේ. අපේ ගෙදර හිටියා කොච්චර වුණත් 16 දෙනෙක්. එතකොට රෑ නිදා ගන්න යනකොට ජුරු ගාලා සද්ද එනවා. පාර පාල්ලෙහා ඉන්න මිස්ටර් අමරසිංහගේ ගෙදර ගෙන තියලා. එතනට ගිහිල්ලා බලනකොට මිස්ටර් අමරසිංහගේ ගෙදර ගෙන තියන්නේ මොකද කියලා මිනිස්සු ඉඳන් කියනවා මිස්ටර් අමරසිංහගේ වයිෆ් දෙමළ ඒකින්ද එයාගේ ගෙදර ගෙන තියලා. He died on the doorstep. The 2 children and the wife had to be smuggled out of the house and taken to migrated to Australia. And I have also quoted the STC Mount Lavinia wala hitiye one of our wardens, Dr. Dulip Chikera Kela, Reverend Dulip Chikera. He was Bishop Dulip Chikera. He has written a book called Beyond Checkpoints. AK chapter 4 ke tiyenne how the staff, the menial staff, the podians and the security guards at STC Mount Lavinia cleared the dorms, boarding houses, and hid Tamils there. Yana tana houses were burning, Vidru hamatanama cars were burning. People were terrified. The thing is that then I know for a fact that Malini Fonseca stopped an entire gang from going down a road in Bambalapitia, which was full of Tamil people, said, Allani na ekkenekwa. Irangani Singh was seated in front of, on the doorstep of Peter de Almeida, Maria de Almeida, and where Manorani and them were. The gang was coming in when they saw her. And they turned around and said, Ame niliyakne api anna. And they turned around and went away. If they weren't there, those houses would have been up in flames. And the government took 3 days to put a curfew. They looked the other side while this was going on. Kissi ganan nathuwa. The trouble has been coming for a long time. So if the stories are not told in that truthful format of exactly what happened, the next generation will be also floating on another cloud, thinking we have done everything very correctly. ඒක තමයි දැන් වෙන්නේනේ. කියන්නේ ඔව් ඒක තමයි වෙන්නේ. දැන් අපිට 1997න් මෙහාට ඉපදිච්ච ළමයි එයාලගේ පොඩි කාලේ ගත වුණේම අපි යුද්ධ දිනන කාලේ. 2005 2006 යුද්ධ පටන් ගත්ත ඊපස්සේ අපි ගහගෙන ගියා. හරි ආයෙත් යුනිෆෝම් එකක් තියෙනකන් ආයෙ කවුරුත් නැගිටින්නේ නැහැ. අපි තමයි වීරෝ කියන මානසිකත්වය තමයි දැන් තියෙන්නේ. ඒක ඉතින් මං හිතන්නේ අපි දැනන් හිටියෙත් නෑනේ මෙච්චර මෙහෙම කතන්දර ටිකක්. ඔව්. ගෙනියන්න ඕනි මිනිස්සු අතර. ඒක තමයි චන්ද්‍රී. ඒ කියන්නේ ඔයත් එක්ක කතා කරන එකේ දැන් මම එක ඇහුවේ වගේ අපේ ජෙනරේෂන් එකත් එක්ක මේ ස්ටෝරි එක ෂෙයා කරන්න පුළුවන්ද කියලා. මොකද දැන් අපේ අම්මලා තාත්තලාගේ ජෙනරේෂන් එකෙන් ඒගොල්ලන්ගෙන් අහපුවම මේ මෙච්චර කමෙන්ට් එක අපිට සාමාන්‍යයෙන් ගන්න බෑ. ඒ කියන්නේ like they don't open up about it or නැත්නම් එහෙන බයස් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඔව් බයස් එකක් තියෙනවා like බයස් එකක් තියෙන්නේ දැන් මමත් බයස් එකක් තියෙනවා කියන්නේ මම සිංහල. අපි my parents were Sinhalese. But you know, when I went to see this counting and cracking, when people said it was very good and this and that, and Anandavali was a respected dancer at the time I was dancing. She migrated after the 82 riots when she was pregnant. Her son has written this story and given a balance. Mama Giye, with my guns blazing, I thought one wrong thing about the Sinhala community, I'll attack. But it was so fair. It was the truth from beginning to end about how there are good Tamils, bad Tamils, good Sinhalese, bad Sinhalese. It just tells you the story exactly as it happened. It is essential viewing for Sri Lankans in now and in the future to know what some, you know, Mama Kiani 83 after the war, after Mahinda Rajapaksa won the war in our countries, in countries like, I don't know whether it's happening in America and Canada and Germany, but in the UK, the fundraising to restart the LTT has not stopped. But the younger generation
the younger generation of Tamils who have come from the people who escaped that country are not bothered about carrying on this grudge anymore. They Right. want to live their lives as Britishers. They don't consider themselves Sri Lankan, they are Britishers. But the older generation want this to go on. But similarly, our generation will still keep fighting, saying, no, we won't give a separate state. Then Ogalanta Ahunane in that Patalanda, not Patalanda, in the Mehdi the Hasan. Mehdi Hasan interview, there are still people going on about a separate state. You know, ඒක the thing is ඕඩියන්ස් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බේ the sooner we forget it and work as a group of Sri Lankans, the better it is for the country. Otherwise, we'll be fighting forever and a day. ඕ ඒ grudge එක තියෙනවා, but that's a generational thing. It's y'all who have to patch it. It's y'all and the generation after that who have to patch it. But to make it work, y'all have to know the truth of what happened. I mean, it was not only Sinhalese killing Tamils, the silent massacres in Anuradhapura and all. Silent massacres Exactly. meaning the tigers used to go into villages, and Right. because they didn't want the other village to hear the machine guns, they used to Katipora වලින් මිනිස්සු මරලා තියෙන්නේ. Whole villages were massacred like that of Sinhalese people. So අපි tit for tat පටන් ගන්න නැතුව we have to sort of think Oh. of this as, you know, we are Sri Lankans now. We have to work as one. Otherwise, if we go to pull out stories like what happened in this Mehdi Hasan interview, there'll be lots of people. I mean, like that gentleman who was a representative for Ranil Wickremesinghe turned around and said, "Why are you screaming at this man? It should be the Rajapaksa you should be fighting. You should be questioning," which is true. But when it comes to the Batalanda issue, I think Ranil Wickremesinghe is correct, questioning him. Yeah. There's lots of stories, lots you all don't know, and I was away, but my God, මොන කොහෙන් කෑම ගන්න දන්නේ නැහැනේ. You don't know what shop is open, or the Tamil shop has been burnt. You know, nobody knew where to get anything from, and there was no phones, no mobile phones, Oh. no one taking footage. It was a different world. It was a phone line. If you don't want someone to contact, somebody cuts a phone wire. That's it. කමියුනිකේෂන් එහෙම දැන් වගේ ඉතින් නෑනේ. ඔව් එතකොට චන්ද්‍රී ඔයා ලන්ඩන් වල හිටපු ටයිම් එකේ දැන් අවුරුදු දැන් 36ක් නේ ඔව්. ඒ ටයිම් එකේ ඔයාට like did you see the grudge carrying or you have seen the grudge carrying over there and have you had experiences with that? I haven't, but some friends of mine who came here earlier had problems in this country. Sri Lankan friends of mine who couldn't got a job and there were other Tamil boys working there. They didn't want him there. එහෙම පොඩි problems තිබ්බා. Then London is also divided into 4 parts. I mean, අර මේ ජැෆ්නා වල මේ ඒ කාලේ Prabhakarange faction එකයි, there were factions of the LTT. They are in North London, they are in West London, they are in South London, they are in East London, different factions. So එක faction එකක් ගිහිල්ලා එක මිනිහෙක්ව මරලා එයාගේ එයාව identify කරේ එයාගේ දත් වලින්. burn කළා එයාගේ Oh. body එක. Then another man and his wife and 2 children were burnt in a car by another faction. So this internal fighting goes on even here. The factional Indian fighting. Tamil tiger fighting. Right. In the process of trying to get funding and support of one leader. I think, you know, I have witnessed that. But as a Sinhalese person, I have never had a problem here. I don't know, and I don't, strangely enough, associate with a lot of
Sinhalese in London because for somehow, I don't want to get sort of carried back into them knowing what I'm doing. Or I mean, I suppose it's part and parcel because of me being gay. අර මම ආවේ කාලේ which 1990 කාලේ I was 27 and I was going for dance class and all, but I was living my life and doing whatever I wanted in London. But if I got hold of, if I kept in touch with the Sri Lankan community, they would have wanted to know whom I'm seeing, what am I doing, whom are you going out with. So to ලංකාවේ avoid කමියනිටිස් that, I එහෙමනිති lived my life entirely on my own. You know how they ඒක want නම් to find out how much you're earning, where you're staying, how to, this is a failing with our society, but that's how we are. So I ඒක sort of වෙනස් වෙලා veered නෑ. out, තාමත් but එහෙම තමයි. huh? තාමත් එහෙම තමයි. තාමත් everybody is concerned about how other people are living their lives. But that is, it's beneficial at some times, but it's not at other times. It's really annoying at other times. But True. as a society, but then මෙහෙත් තියෙනවානේ, there is a faction that still supports the Rajpaksas. There's a faction that still supports, So what has happened to those factions is suddenly a JVP government has come and they don't have a way of getting into their influencing. They just really Ah. don't know what to do, which is a good thing. So this man has a clear slate to do what he wants. But, homo problems, මෙහෙම ප්‍රශ්නයක් අහුව චන්ද්‍රී මේක පොඩ්ඩක් different line of different line of a conversation. Now ඔගොල්ලෝ ආටිස්ලා එතකොට growing up in Sri Lanka, was there backlash from, I guess, people around you in pursuing art as a career? Then when අපි ලංකාවේ ඉගෙන ගනිද්දී ගොඩක් වෙලාට යොමු කරන්නේ scientific endeavors වලට. එහෙම නැත්නම් commerce artistic දෙයක් කරනවා කිව්වොත් ගොඩක් වෙලාවට they look down upon එහෙම At least අපේ idea කාලේනේ අපිට නිකන් ඔව්, maths fail ඉස්කෝල යන තමයි art කාලේ කරන්නේ. ඔව් maths fail නම් තමයි art කරන්නේ. Like ඒක to the ඇත්ත. point where it's ඉතින් like මට මැත්ස් කරන්න බැරි හින්දා යාත් කරේ. නෑ එහෙම නෙමෙයි I got it. But that said, I had it worse than anybody else because all the others went into acting and painting and things like that. But when you said you wanted to dance, ඔයගලන් දැකලා ඇතිනේ in the UK and all, there are UK and USA, there are people who wear t-shirts saying real men don't dance. There is, අපේ Texas. රටේ our country's culture is embedded in Canadian dancing, which is male dancing. It has now become a female dance form. But when a man wants to do ballet, they immediately associate it with something that is not correct. So I had a really rough time in school. And my mother sent me to dancing classes because she was living her dreams through me, as it were. And my father didn't know for a few years that I was going to dancing classes because I didn't want to tell him. So it was that sort of thing. The males didn't want you to do that. The women thought you were a sissy if you danced. So you were one boy in the middle of 25 girls or something. අර මේ Billy Elliot වගේ. That is, right. it's exactly like that. They didn't accept you. If it was drama, it was a little more acceptable. If it was art, it's something you did on your own. No, it didn't interfere anybody. ඉතින් ඒ වගේ බෑග්‍රවුන්ඩ් එක තියෙද්දී yes, part of the reason was because you couldn't do maths. But then I like still can't. also but then like ඒ වගේ බෑග්‍රවුන්ඩ් ඒ වගේ බැක්ලාෂ් එකක් තියෙද්දී ඒ වගේ පුෂ් බැක් එකක් තියෙද්දී like you had to do it like under wraps and එහෙම තියෙද්දී were there moments when you were like when you came close to giving up hope on pursuing what your dreams were? I don't think so. The thing is,
No, uh, the only way I can say is I started too late. I came to the UK too late. I should have come when I was in my teens. Because when you come, I mean, 27, 28, Kale dancers are actually losing their power. It's like gymnasts. You're at you're right. most powerful when you're 17, 18, 19, and that age. After, your sell by date has gone. But I moved into a dance study, and I did my doctorate in studying uh, nationalism and colonization on the influences of nationalism and colonization on Sri Lankan dance forms. That's where I studied Premadasa and his Gammudava and those hundreds and hundreds of dancers doing Kandyan dance and promoting the fact that they have nothing to do with India and we are not connected to India because of this ethnic war. But everything we do dance wise is Indian. It has come as part and parcel of the culture. You can connect it. The movements are connected if you analyze it. So that is, I went into dance study and then did a thesis and then moved out of it because I'm writing a thesis for people in England who couldn't care a damn about Sri Lankan dance. And, I was in a position where I didn't want to go back because Sri Lanka is also caught up in that old fashioned way. If I was a Suddha, they would have welcomed me with open hand. I am Sri Lankan. I go back with a qualification. They don't want to look at you. They don't want to hear from you. ඕක ගැන Dr. Sarachan Rosa wrote, no, if you're a Suddha, you are accepted. If you're not, හැබැයි දැන් any, පොට තියෙන්නේ දැන් ඒක චන්ද්‍රගේ තීසිස් එකේ PDF එකක් හරි මොකක් සොෆ්ට් කොපියක් මොන හරි තියනවද? නිකන් ෂෙයා කරන මොකද්ද? ඒ කියන්නේ කරපු PhD තීසිස් එකේ ඩිසර්ටේෂන් එක හරි මොකක් හරි. මගේ වාගේ thesis thesis එක තියෙනවා. ඒක මං හිතන්නේ දැන් බලන්න කැමති කට්ටිය ඉඳි මම අනිවාර්යෙන් හිතනවා අපේ channel එකේ open මම minded මිනිස්සු ඉන්නවා මේ ඒගොල්ලෝ අපේ බලන්න කැමති Discord එකේ කට්ටිය දාන්න අනිවාර්යෙන් පුළුවන්නේ. ඉන්නවා. ඩිස්කෝඩ් channel එකේ වගේ දැම්මම Discord channel එකේ දාන්න පුළුවන්. Instagram එකේ දාන්න. මට ඕවා කරන්න තේරෙන්නේ නැහැ. ඔව්. What I'm saying is what I said in my thesis is that the direction that our dance is going is not correct. ඕ එක හන්ඩ ගිය දැන් ලංකාවේ Because it's becoming something commercialized and vulgar. If you look at the way Indian dance is progressing, they are developing, they are making it international. But Right. our dance is getting commercialized. It's packaged like karame. There's no substance to it. But we are heading in the wrong direction, and we have been heading in the wrong direction the last 40 years. And we have a very, very valuable asset in our dance, and we are not using it correctly. මට හිතනවා වැඩිය ඩාන්ස් සීන් එක දන්නේ නැහැ. හැබැයි ඔක්කොම මට හිතෙන්නේ අර ඇටැක් ෂෝ වල වගේ එකම තියෙන්නේ බං එකම අර මේ ඩාන්ස් අද දෙරණ වගේ God, you just have to see that to believe what sort of rubbish that is, no? The thing is that you can count on the palm of one hand the amount of good Canadian dancers we have. Because අනිත් problem එක වෙලා තියෙන්නේ our dance is so segregated in Sri Lanka. Segregated in the sense that men are laughed at when they take classical ballet, but men have to go to Canadian dance. Canadian dance has become now a university subject, which you can get a qualification, you can become a teacher, and people are doing it very fast and becoming teachers and just doing that career for the rest of their days. They are not experimenting, they are not improving, they are not doing anything. There are no, unlike the Royal Ballet, where there are all teachers have to go for 1 year every year to a refresher course. If not, they are not allowed to teach again. ලංකාවේ එහෙම check එකක් නැහැ. So what is happening is there are some dance companies in Colombo who are really widely doing their own thing and they have their own following and they are making a lot of money, but we are really not going in a clear direction where the dance is being developed for the sake of the dance. And I think that's a huge tragedy. The other problem is because
අපේ cultural problem එක හින්දා men and women, what is becoming popular now? Latin American dance, because you can go to a Latin American dancing class and අතපත with a girl and get away with it. මම නටුම් right පන්තියකට යන්නේ. Little do the right parents know that they are going to meet a boy and they are feeling each other up and doing a dance somewhere else. That is the popularity of Latin America. And Latin American has completely wiped out the desire for Candian dance. අර එක තැනින් ඉඳලා තඩි අර තේතික තේතක් ගගා ඉන්න නැතුවට this is like proper music, right Beyonce, this that, you're international, you are wearing clothes that show everything and nothing to everyone, and it's popular. Boys can jump onto the back of girls and girls can jump onto the boys and they are loving it. If you have a segregated society, this is what happens when that freedom is given. You open Another, you go and open a Latin American school. You will have 60 students standing at your door, even though you I don't know know bloody nothing thing. about dancing. And I know nothing about dancing No, either. they are so popular. They are making so much money. And Oh, then wedding එකකට ගියත් කොළඹ, there's a Latin American item in the middle of the wedding, not Candian. ඉස්සෙල්ලත් කළා නේද? There are people who use Candian dance, but they're so expensive. It's cheaper to get a couple to do a little thing in the middle of a Latin American thing in the middle of a. So that is where our culture is going. It's all, they have missed Arame SWRD, back to SWRD and his single only policy. What I'm trying to say to you all is Sri Lankans were educated enough to know classical ballet. They started seeing the world through Michael Jackson and, hip hop and everything, and Latin America after that. But because of the single only policy that came in the 1959, and until the end of 1980, there were dancers like Martha Graham, Merce Cunningham, so many people that we completely lost to. Those are the people who are pioneers, who sort of brought thinking into dance, who did political themes with their dance. Otherwise, you're wearing a tutu and ballet shoes and pretending to be a bloody fairy. Martha Graham talked about the frontier in America and Greek myths and killings and this and that. Then you get the German dance companies which are talking about world wars and disappearances and all that. Over එකක්වත් අපි දන්නේ නැහැ. We are only looking at this fairy dust ballet and Michael Jackson's thriller. In between, we lost because of the single only policy. බලන්න එපා වෙස්ට් එක දිහා වනචරයි අරකයි මේකයි. So you understand where I'm coming yeah from. yeah We lost yeah. that connection completely to what was happening in the West because we were almost communist. Mrs. Bandaranaike took us, oh her right government with the LSSP was almost communist. We were looking towards Russia. Our parents couldn't go to India and my mother couldn't go to India and buy anything more than 2 silk saris. It was rational. You couldn't bring anything more than 2 silk saris at a time. Because Gandhige Indian cloth only wage අපේ පටන් ගත්තා, but when it misfires, people go to the other extreme. Mm. right සිංහල ඔන්ලි කියන්නේ එතකොට ඒක ලැංග්වේජ් එක විතරක් නෙමෙයි කියන්නේ වෙස්ටර්න් අනිත් දේවල් වලටත් විරුද්ධව Oh, they තිබ්බ were against anything Western was viewed as vulgar. ඉතින් anything Western was considered vulgar compared to our own heritage. Is that what the point No, was? no. I'm making a big statement here, but what I'm trying to say is there is another thing that you all must remember what happened. We lost one of our best communities because of the two Bandaranaike regimes. We lost our Burger community. The Burger community went off to Australia. They were the most talented musicians, the most talented singers, the most talented people.
they all left in droves to Australia because of the Bandaranaike policy. Ah. And people ඒ බණ්ඩාරනායකගේ single only policy එක කාලේ අර බඹර කෙල්ල කියලා හැම පොත්තේම ලිව්වේ basically saying that girls who wear miniskirts are vulgar, girls who smoke are vulgar, girls who wear sunglasses and go on the back of motorcycles are vulgar. And they basically made the burger community look like as if they were some sort of alien community that right. should not be tolerated in Sri Lanka. They went off in droves. Wow. So what hope do we have? ඒගොල්ලන් ගියන් පස්සේ they are doing very well in Australia and doing or wherever they are, but we lost that essential ingredient that made Sri Lanka what it was. They felt like outsiders, basically. Oh, they were made to feel like outsiders. So this is what I'm talking about, this prudishness, that Victorian prudishness. It's not Victorian because we had a free society even after the British had taken over. It's that single only policy and that time that started, because at the end of the day, Sir John Kotalawalage Kale, Dudley Sennaige Kale, they used to wear tuxedos and go off to see racers in Nuwara wearing hats like My Fair Lady and all right. sorts of nonsense. They were the other extreme. Cigars BB Arwa meva kara. So that alienated them from the Sinhala speaking. So when the Sinhala Yeah. speaking came and sort of bombed us on our head, those people just retreated backwards, making the divide between the English speaking and the Sinhala speaking even more stark. English speaking Sinhala speaking කතාව නම් අපි experience කරලා තියෙනවා campus යන කාලේ ඔය මේ like if you speak in English මිනිස්සු නිකන් හිතන්නේ උඹලා මේ කොළඹ උඹලා මේ ඒක තමයිනු. And the Buddhist priests are heading it. They are the ones who start the rags and all. කොච්චර හිටියට, I know many of my nephew and his friends and all, when they went to university, බැරි වෙලාවත් කියන්නේ St. Thomas's වලින් ඇවිල්ලා කියලා ඇහුවොත් මිස. But because you got the flag. තෝමස් කිව්වොත් හරි. බඩු So there is a there are layers. It's layers and layers and layers to it, Because I mean the fact is, what is interesting is that people of your age are interested in what happens. Some people are not. ඔය මේ අර ඔය influencers ලා කියලා ඉන්නේ දැන්. අර මේ තොල් වලට injection ගහලා makeup දාගෙන පින්තූර ගන්න. The Colombo is full of that now. Right. Nothing in here. They're all, what do I look like? How do I, what am I wearing? There's nothing intellectually stimulating except a few pockets of people who are really trying very hard. I must say there's some very good theater going on, but because it's advertised on social media and all, no one sees. There are no sponsors going up because profit එකක් ගන්න බැරි නම් nobody wants to put anything on stage. Right. They want to know the profit before they decide to sponsor something. ඉතින් අර අපේ කාලේ වගේ, when we used to say we want to do a play, there used to be a really generous gentleman who was the director of Ceylon Theatres. They used to give us a lot of money. He said, do whatever you want. If there is a profit, give it back to me. I'll give you all enough money to have a good party. We never got paid for anything. We did it for fun. Then, on actors like ටිකක් what am I getting paid? This is at the end of the day, your costs override your profit margin, and if you can't sell your tickets, you're running a flop. So nobody can do anything. නාට්‍ය කරොත් දවස් දෙකක් කළා it closes because they are out there. They are me ඒකනේ. Now back to the cinema industry. That's why they are saying back the cinema industry, back the small people, back not the big industries, the small people who are actually saying the truth and talking about things that matter.
And even though I'm yakking on a lot, another point that you have to understand is No, අපේ ලංකාවේ No, අයට you're not. ලස්සන විතරයි බලන්න ඕන. They don't like things that make them think. right. Anything that is too difficult, anything that upsets their head, they just like to see fantasy. Yeah, Okay, that is true. that's the popularity of Indian film, no? Oh. Public goes in en masse to see a film in India 3 or 4 times the same film because it's escapism from their lives in the shanties. They go and see Shah Rukh Khan and Aishwarya Rai jumping up and down and looking beautiful in clothes that they can never afford because it's their escapism. Sri Lanka is like that. You put something that they have to think or feel sorry about, they will run away from it as soon as they can. කවදද දැන් අපිට අපේ ෆිල්ම් මට ඔක වෙලා තියෙන මම ගොඩක් ෆිල්ම් බලන නිසා මම ගිහිල්ලා මම බලන ෆිල්ම්ස් වලත් ගොඩක් ඔය දුක හිතන කතා තියෙන පරණ ෆිල්ම් ටික බලලත් මෙහෙ කට්ටියට කිව්වම කියන මොකද්ද මචං ඔය තව ආය ප්‍රශ්නයක් බලන්න බෑ මේ අතෑරලා දාමු එහෙම කියලා තමයි මමයි අනුදයි ශ්‍රී ඔය කට්ටිය තමයි විතරයි ස්ට්‍රීට හිට්නේ No, ගන්න no. ශ්‍රී තමයි ෆිල්ම් වලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඒක තමයි. ඉතින් so you මම become මොකද you become in that exclusive film club that only looks at things of value. Mm. Otherwise, you're looking at blockbusters, which every story is the same, no? Why are we even going? Yeah. May blockbuster එකක් බලන්න ගියොත් I mean it must be Mission Impossible 1, 2 or 3. Can you tell the difference in one story to the other? They're all jumping from one cliff to a plane. You know, මාවල් මූවිස් ඔක්කොම එකනේ Oh, superhero industry එකත් එහෙමනේ කොහොම superhero. එකයි. ඒ කියන්නේ formulated. Everything follows a formula. Yeah. I mean, Peter Dialmeida recently, just give me 1 minute. I want to get you the name of this film. Okay. Peter Dialmeida recently said there is a very good film about the the riots. Let me just double check whether I have it here. I think one of you all must have seen it. මගේ මයික් එක අහනවා. ඇහෙන පොඩක් Oh. අඩුයි වුණාට අවුලක් නැහැ එහෙනම් මොකද්ද ඒ අතරේ මොකද්ද මට මොකද්ද හින්ට් එක කියලා මම Has ඇහුවා. anyone seen this film called Rahas කලින්. Kiyana Kandu? අර පබ්සි දැම්මේ රහස් කියනකත් YouTube එකේ තියෙන එක මම බැලුව හෙන So he says that that is a very, very valid film and actually captures the fear of that time. I think, you know, the opportunity is there if anybody wants to do it, but, you know, It's not popular. it's not popular. Box office name everything is profit and loss now. Everything. Even lives are profit and loss. එහෙම angle එකකින් බලනකොට ඉතින් it's no surprise that Rani came in as a political thriller Oh, and it was not invested in telling the actual story. එතනදී මම ෆිල්ම් එක බලලා නැහැ personally. අපිට මෙහෙ බලන්න විදිහක් නැහැ ඇත්තටම. නමුත් එතනදී at least Dr. Manoraniගේ achievements අත් highlight කරලා තියෙනවද? මොනවත් නැහැ. To the point that there is a poster at the back of her when she is supposed to be addressing a mother's front meeting. Front spell කළා තියෙන්නේ FRNOT කියලා. Oh. Even that detail is not. When it should be FRONT, FRNOT කියලා දාලා තියෙන්නේ. In the big banner at the back. ඒක තමයි මං කිව්වේ මං අර බලපු රිවිව් එකේ මේ කියනවා ඒක නිකන් සැටාය වගේ තමයි ඒගොල්ලෝ එක හදලා තියෙන්නේ මේ ඇත්තටම බයෝපික් ලයින් එකට නෙමෙයි හදලා තියෙන්නේ ඒක නිසා ඇකියුරේට් වෙන්න ඕනේ නැහැ වගේ නිකන් එහෙම කතාවක් කියනවා ඒකේ මේ මම කිය රිවිව් එකක් බැලුවා YouTube එකේ එහෙම නෑ ඒක තියෙන්නේ මචං දැන් නම දාන එකනේ මනෝරාණි කියන රාණි Right, නැතුව right, ඒක වෙන නමක් තමයි. දාලා දැම්මම ඔව්. ප්‍රශ්න නෑ ඔව් වෙන නම නමක් දාලා නම් කරානම් කප්පිකාව හරියයි That's what I always maintain. වෙන නමක් දැම්ම නම් කිසි කරදරයක් නැහැ ඕක. හ්ම්. It can run forever as a film made by. It's just that it's the person. So the people who are making a fuss are the people who are actually who knew this woman and what Oh. she did. And I අපි think මේ ඒක ගැන පොඩ්ඩක් කතාර හොඳ එකන් රිචඩ් මැරුණට පස්සේ ඊට පස්සේ මව්වරුන්ගේ
පෙරගුණ අපි කිසිම දෙයක් දන්න ගැන මේ But basically, I think what you need to do is to speak to people like Maria, because Maria Lendi Almeida accompanied her on ආ many of these trips out of Colombo. And there was another lady who, I can't quite get the name, who also accompanied her out of Colombo to many of these meetings. So she carried on doing that work. She was also invited to the United Nations um, to collect an award for posthumously for Richard, award for journalism that Richard won. She went to collect it. So it was that recognition that started a little bit of diminishing of the killings in Colombo, the disappearances of these so-called suspected JVP people. That was happening, you know. ඒක ප්‍රශ්නයක් අහන්නේ නෑනේ. ඔහෙ ගිහිල්ලා දොරට තට්ටු කළා. කියන්නේ මේ I can go to a police station and say එහා ගෙදර ඉන්න එක්කෙනා JVP. You have to ඔව් investigate before taking him and killing him, no? So it was, you know, rumor also had something to do with it. I think to a certain extent, Ocharaya. So as to එතකොට what her connection with I know many politicians tried to sort of get her to side with them, but her track was just to try and help the mothers to at least recover the bodies or know where the bodies have gone. Basically saying, you know, I have closure. They need closure too. You know, if your son disappears, you want to know that if you know that that person has died, somehow you can reconcile yourself with that. But if a person disappears, you can't. It's a different mentality that Right. haunts you all your life. You always keep thinking, will he come back? Will he come Yeah. back? Will he come back? ඔව්. එතකොට රිචඩ්ගේ මරණයට ඉස්සෙල්ලා එයා ඊට පස්සේ තමයි මේ විමන්ස් ෆ්‍රන්ට් එක සේරම එක එයා ඉන්වෝල්ව් වුණේ. එතකොට ඒකෙන් හරි it brought a lot of attention to what is going on, and she also helped a lot of people find some ground. And but at some point she decided to withdraw from all of that. Is that correct? I think that And was due to the illness. She started having. She had Okay. a brain tumor, and little by little, you know, she needed care. Right. And oh, you know, the thing is that, I mean, you couldn't describe the woman. She was so beautiful. I mean, she was utterly beautiful from her youth till almost the day. I mean, you must have seen the picture of her at the funeral that I put up on my. I mean, she just beautiful. But that raven black hair she had went completely white before she died of you know, stress and thinking and thinking and thinking. And one thing she did was she touched base with all Richard's friends, even me when she came to London. She said, go back, because y'all are the ones who can tell the stories. Y'all are the ones who can make the Right. connections. Y'all are the ones, you know, she says, at the end of the day, her heart, even though she was, remember, her mother was English, her father was Okay. Tamil, but she never thought of herself as either or. She was Sri Lankan to the core. Sri Lankan to the core. She never said anything other than. And there was a whole generation of women in that era who never thought of themselves as, I'm Tamil, I'm this, I'm that. They were Sri Lankan. Ceylonese, as they used to call them before we became Sri Lanka. එතකොට මේ මූවී එකේ මේ එක පැත්තකින් පෙන්වන්න හදනව නේද, like she was like one of the reasons that she was able to do all of these things was because she was like an elite
she comes from රිවීව like an එක elite කිව්වා යා. society, and I if it think was that is not correct. I think okay, that is correct. I mean, if you look at, if you were a woman who was sort of somebody in somewhere in Hambantota, who, I mean, could you have made an appeal that strong, Right. especially to an international audience? Because to stop oh, killings like this, the international governments have to get involved and say, what the hell are you doing? Otherwise, we oh, are in we are existing in isolation. So I think that is what made her important. I mean, I have to send you that article where somebody has said basically that this is the reason that I don't know whether it was Maria or somebody else who told me that his death highlighted the killings in Sri Lanka. Until then, it was just below the radar, Right. but Richard's death took it to international level, oh, that these deaths were taking place in Sri Lanka. So somebody like Manorani would have had to step up. I mean, basically, if it happened to me and it was my mother, she wouldn't have been able to do the same thing. In all honesty, my mother went to ladies' college. She spoke fluent English, but she didn't have that presence to stand up and do something like that. mm. Again, after Richard's death, so did you did like this was like the this is what she made out of her son's death, I guess. Like other people we have seen like spending a lot of time grieving their whole lives and not being able to do anything about it, but she decided to do something about it, Yeah. not for herself but for people like herself who are going through something similar. Have you seen that about her even before, like how she dealt with situations? Because I've always heard that she's like a very composed woman who does not respond emotionally to situations. Have you seen that kind of personality in her even before that? I personally, where Manorani is concerned, I don't think she's the person who ever thought of herself first. I mean, you have to realize this is a woman who could have earned huge amounts of money and built cars and houses and had her own. She was going from one rented place to another until the day her son died and didn't know where her finances were coming from till she died. There was no thought of income. She could have collected, but there was nothing. From the point Richard died, her life was devoted to, after the fact that his body was found, her mind just went to helping those who had gone through her situation. It wasn't a paid profession or anything. She just did it out of motivation. And even when she was a doctor, she was a doctor out of a calling to that. Right. She could have been a doctor who was a specialist or something and earned, like, I mean, most doctors in Sri Lanka are very wealthy. Most doctors in Sri Lanka have their own, cars and houses. She didn't. And the amount of years she had worked before that was phenomenal, but she didn't have that. When growing up, being friends with Richard and being knowing Dr. Manorani, when you guys were basically in school years and everything, um, w- you mentioned in when we talked earlier, like that she was somebody you could approach with anything. Yeah. Um, and what did that feel like to you guys to have somebody like that on The your thing is, on there your are side? certain things that we as Sri Lankan boys can't go and tell our parents and ask our fathers and mothers. So all of us, a whole lot of us, there was a colleague of Richard, a friend of Richard and mine who got his girlfriend pregnant. There was another friend of mine who wanted a circumcision done, but went and just told Manrani, said, just take your trouser down and show me. I'll see what I can do. If we have had sex and we had a
boil somewhere and we thought it was a sexual disease, we used to run to Manorani with absolutely not a, a moment of hesitation, because she was that open to any of us going and showing our private parts and saying, "What is this, Auntie Manorani? Can you say what this is?" She was that easy. So the relationship we had, whatever was, we used to go to the Royal Tomian together. We used, it was just fantastic. People who were having problems with pregnancies, people who are having sexually transmitted disease, people who are having mental health problems, everyone thought, I can't tell my mother and father, I'm going to go to Manarali. It was, it was that easy. Wow. You don't find people like that easily. Even now, if I have a problem, I have to think, whom can I tell this to without it being going out of the doors that within these four walls. But with Manrani, you could do anything. Wow. You don't get people like that easily, where you can suddenly go and say, I have this, what can I do about it? And she would sit you down calmly and discuss the whole thing. And that was that. Wow. That's wonderful. And even Richard wouldn't know what we have discussed with her. That's wonderful. And And also that despite other being, section in yeah, the film where she inquires whether when she sees him with his arms around a boy, oh, did you rape him or something? Kela mokadda question ekak ahana film ekේ. oh, She sort of knew what was going on. She never bothered to find out. It was part and parcel. It was her son. They were not physical with each other. They didn't give each other hugs and kisses. It was never the case. It was an intellectual relationship. He called her Soiza. She called him Soiza. Because it was like a pun on their father who was absent, her husband who was absent. She was very interested in the theatre. In fact, she was an actress herself. And there was a wonderful review written by Dylan Pereira. Did I send that to you, Anudha? I don't think so. Yeah, Dylan Pereira wrote a beautiful, I think the best of the reviews that I have seen on it. Just a small piece about seeing her in 1 year before Richard's death. They acted in a play called Aeschylus's The Libation Bearers, where she's a mother who loses her son. So it was like prophetic before the Richard's actual death, and it was done at the British Council. And he has written a piece based on that, and then going on to analyze the film. I'll send that to you as well. So it's you have to knit these stories together to know what happened at that time. And exactly as I said, after 83, lives changed in Sri Lanka to such an extent that we live with fear. I didn't, I was out of the country, but most of my friends who lived there lived in actual fear. Yeah, and that's why it's so important for people like you to connect with our generation like this, because I don't think people in our generation would read a newspaper article to get their information. And this is the way that people are consuming information now, and especially when a movie like this comes out with like a distinguished director and a distinguished actress, people are going to watch it and then believe that to be the truth behind whatever it is that they're seeing, because Yeah. to them it comes from credible sources, right? So that's why this conversation that we have with you is so important, because they get to see that despite what is being said to you, this is not actually the case, especially at a time like this when finding accurate information is one of the most difficult things
people can do despite the availability and the abundance of information on the internet and how easily accessible it is. Uh, and so I myself have heard a lot from you, and I cannot think of anything else I can ask you. But අපේ කවුරු හරි තව චන්ද්‍රියෙන් අහන්න මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවද? මේකට අදාළම නෑ ඇති. දැන් චන්ද්‍රිකෝන ටර්නින් පොයින්ට් එකක් වුණා 83 කියලා. ඔව් 22 2022 අරගලය කොහොමද චන්ද්‍රි දකින්නේ? කියන්නේ අපේ දැන් ඒකෙත් ලොකු වෙනසක් සිද්ධ වුණා සමාජ පරිවර්තනයක් එතන සිද්ධ වුණානේ. නෑ තව ඉතින් ජීප් එක බලයට එන්නේ හේතුවක් නැහැනේ. අරගලය ගැන කතා කරනකොට අරගලය did something to Sri Lanka that didn't um, it brought communities together, it brought religions together. There were people from the English theatre, the Sinhala theatre, there were people even celebrating the LTTE Heroes Day on the Galface Green. That was the unity, and that is the unity that when an unelected caretaker president comes and tries to scotch and threaten people, you know that hope is completely dismantled all over again. No? You know, the Aragalaya actually showed that people were fed up of this. People wanted to be together as one Sri Lankan group, and the proof of that was the Aragalaya itself. A friend of mine recently told me, you know, that this celebration of the lives lost by the tigers was also celebrated in the middle of the Aragalaya. Then there were the religious factions. There were Christian priests going around washing feet and doing all sorts of things. Everyone got together, and then suddenly they stop it by trying to bring thuggery into it. All you need is one reasonable voice saying, stop it, go home, it's over now. Instead of bringing thugs and, you know, that I think we have to go, I mean, everywhere in the world, fear and intimidation is a political tool. We have to fight against that. We just have to. We just have to in a way that people are civil, in a way that even an opinion is accepted until disproved. You know, ඒක තමයි, you know, the importance of doing a film where you're naming a character of a person who really lived or people who really lived, and distorting that. Actually, if somebody goes back into YouTube 20 years from now without even knowing this, they won't know that connection. No? And there are people like y'all who bridge that gap between my generation and generation before to say, no, this is not how it was. I mean, I don't think anyone will even bother about going into making a film about Manorani again. I don't know. There are, just before I left Sri Lanka on the 6th of February, I heard that the government is asking to see whether they can do a documentary on Manorani, which actually can reveal the truth of her, which might be better. But, you know, her life was much more than whiskey and cigarettes, basically, is all I'm trying to say, is that she did so much more outside of it. I mean, Anu, yourself, your mother has been witness to that. I have been witness to that. There are hundreds of people who have been witness to that. To bring it down to this, to bring it down to sort of, you know, and throwing whiskey glasses around, you know, I really don't see how it enriches a character. It just baffles me how it could contribute to a part, if it's not true also. චන්ද්‍රි ඔයා කවදාවත් බලාපොරොත්තු වුණාද මේ ලංකාවේ අරගලය වගේ දෙයක් එයි කියලා? ඒ කියන්නේ මිනිස්සු, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩිෆරන්සස් පැත්තකට දාලා මෙහෙම එක කෝස් එකක් යටතේ එයි කියලා ඔයා කවදාවත් බලාපොරොත්තු වුණාද?
ආ, ඔව් මම මෙහෙ ඉඳලා බලාගෙන ඉන්නකොට කියන්න පුළුවන් ඒ දැන් මෙහෙත් වෙන්න යනවා ඕක. It's going to happen in London also. People are fed up. London is falling apart. People can't afford their bills. People are staying with one light. They are not putting their electricity on. People can't afford it because the big companies are just being promoted by the government and people have to get together. But in Sri Lanka, it's even, I mean, food prices and all are way worse than in London. So, somebody is making a profit somewhere because there's enough food to go around everywhere, but somebody is making a profit somewhere. I mean, London වල වුණ අර මේ people were being overcharged for face masks and there's a scandal going on there. In Sri Lanka, it was also the same, no? Somebody got it for $250 and sold it for $2,000. Is it fair? Especially in a third world country. So people have to stand up. And what I'm saying is that every time you try to unfold any form of corruption, whether it be disinformation about a film or whether it be like, let's for instance say the current regime is trying to sort of unravel the corruption of the previous lot, but then there are the people who have benefited business wise who will try and put a spoke in the wheel and stop the story from coming out. ඒක කරන්න බැරිම අන්තිම තැන තමයි ඔය 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 මෙදිහසන්ගේ ඉන්ටර්විව් එකෙන් වගේ ඔය බටලන්ද ස්ටෝ, but they come out too late. They need to Oh. come out when they are happening. That is why they are killing journalists and people who are speaking. So, people have to be informed and they have to shout as soon as they see something being done that is wrong. I mean, Batalanda was how many years ago, and then evidence hoela, how many years will Ranil Wickremesinghe have to even be imprisoned for? At the end of the day, what's the point? It's a suffering that people have gone through. It's to know what is happening, and there are so many filmmakers in Sri Lanka who can do wonderful work that addresses that issue. I mean, artists, dancers, theater people, there's a lot that can be done. And I think this is when your mathematicians have to sort of let the artists get on with it and do their thing, because we can tell our stories pretending that it's happening elsewhere, but actually reflect what's happening in our own country. But then again, you have to communicate with businessmen who actually are willing to risk financing it. Mm. Our profit and loss is how things go. Even the film, I mean, Rani itself is one of the most record-breaking films in Colombo. Yeah. The amount Oh. of people seeing it. But how many know the truth? ඒ කියන්නේ මේ ඉස්සර තිබ්බනේ බෙනිෆැක්ට කෙනෙක්ගේ ආටිස් කෙනෙක්ගේ රිලේෂන්ෂිප් එකක් කියලා එහෙම දෙයක් තිබ්බනේ ඉස්සර. ඒ කියන්නේ like if an artist wants to do creative endeavors, somebody would support them financially and then support their work because they understood the importance of art, I guess. නමුත් දැන් හැම දෙයක්ම Profit මොනිටරි කලින් වැලියු කිව්වා එකක් වගේ. දීලා බලන නිසා ඒ වගේ රිස්ක් එකක් ගන්න මිනිස්සු කැමති නෑ නේද? ඒක තමයි. That's why people have to go to places like Laika and see whether they can, this is where you go, you steer out and get your money. It's all about the money to be made, no? And I wouldn't be surprised if somewhere along the way she wins Best Actress this year. We'll all be devastated, but that's the way it's going. Oh. Unless somebody else completely comes from out of the blue and does something extraordinary,
she has the charisma and she has been known. Yeah. She's a well-known figure, so that plays into it. It's just sad all the way. It was sad to us who knew the real people. Otherwise, I mean, if we weren't existing, it would have gone on quite happily, being this story that I think it'll be a nice thing to investigate quite a lot of these films that have been done where the characterizations have not been correct. But I Oh. have never come across a film that has got hammered so much about the bad characterizations. And when the opportunity is there to actually find out what the real person was like, it's all there. All she needed to do was ask a few people. I mean, that's what we hope to do. Because like by asking you to have a conversation with us, we were curious about who the real person was, because where else to get an understanding of the person except from like first hand. So thank you very much, Chandri. Again, Thank you. ඔයාව මෙහෙම අඳුරගන්න හම්බෙච්ච එක ලොකු සතුටක්. ඒ කියන්නේ මේ අපිට මෙහෙම අපි මෙහෙම තමයි අපේ පොඩ්කාස්ට් එක කරන්න. ඒ කියන්නේ අපිට ඕනේ නිකන් කතා බහ කරන්න. පටන් ඒ කියන්නේ ගත්තෙත් ඒකනේ නේව නිකන් අපිට ඔව්. සෙට් වෙන්නනේ. ඔව් ඇත්තටම පටන් ගත්තේ අපිට දැන් අපේ ෂෙඩියුල්ස් එහෙම මේ තියෙන නිසා අපිට ඕන වුණා දැන් අපේ කට්ටියත් එක්ක මේ ඉන් ටච් ඉන්න ඕන නිසා අපි මෙහෙම පටන් ගත්තා. මොකද මේ ඇත්තම කතාව අපි මෙහෙම හම්බෙන්නේ අපේ විස්තර කතා කරන්නයි එහෙම. නමුත් දැන් පොඩ්කාස්ට් එක කියලා කියන්නේ it's a byproduct of our conversations basically. Good. Yeah. හොඳයි කරගෙන යන්න තව. ඒත් දැන් මට අනිවාර්යයෙන්ම. වැඩි ඔය මේ පීටලා හැම හොඳට සිංහලෙන් කතා කරන්න දන්නවා. ඒගොල්ලන් සිංහල සිනමා වල ඉඳලා තියෙනවානේ. ඉතින් ඒගොල්ලන්ව ඉන්වෝල්ව් ඔව්. කරාම this will start getting Gain bigger. traction. So think of that. Think of the traction it's going to get and work on it. So I will send you Okay. as many details as possible. By all means, contact me at any time. Absolutely. Thank you so Okay. much, Chandri. Thank Thank you. you for Thank your time. you. Thank you so much. Thank you. All right. Bye-bye.